ඉතින් දරුවනේ ප්‍රතිඵල ගැන කතා කරමුකෝ අපි. ප්‍රතිඵල වල ඇත්ත ගැන කතා කරමු. දැන් ඔයගොල්ලෝ අපේ ක්ලාස් එක ගැන හොඳටම දන්නවා අපේ ප්‍රතිඵල ගැන. දැන් අවුරුදු 17ක් මම මේ ක්ලාස් කරනවා. කුරුණෑගල සහ මහනුවර කියන නගර දෙකේ විතරක්. ඔයගොල්ලෝ දන්නවා අයිලන්ඩ් ෆස් තුන් පාරක් නිර්මාණය වුණේ. අයිලන්ඩ් එකේ ඉඳන් 10 වෙනකන් සියලුම ස්ථාන ටික අපි නිර්මාණය කළේ මේ කුරුණෑගලයි මහනුවරයි භූමියේ පන්ති කරලා. අපේ මේ රිසල්ට් ෂීට් එකකවත් පුතේ නෑ ලංකාවට ඔන්ලයින් කරපු රිසල්ට්ස්. ලංකාව පුරා විභාග මධ්‍යස්ථානවල විභාග පවත්තලා එකතු කරගත්ත විභාග අංකවල ඒව නැහැ. සෙමිනාර් කරලා එකතු කරගත්ත කිසි දෙයක් නැහැ. කුරුණෑගල මහනුවර භෞතික පන්ති මේ භූමියේ පන්ති කරලා හදපු රිසල්ට්ස් විතරයි ජෙනුයින් රිසල්ට්ස්. ඒ අතරත් මගේ ප්‍රතිපත්තියක් තියෙනවා. මං ගාවට දරුවෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම නැත්නම් අඩු ගානේ මැසේජ් එකකින් හරි දැනුම් දීමක් කෝල් එකක් දීලා කිව්වොත් විතරයි අපි දාලා තියෙන්නේ. අන්න ඒ විදිහට තමයි අපි ප්‍රතිඵල මේ වෙනකන් ඇඩ් කරලා තියෙන්නේ. අයිලන්ඩ් ෆස් තුන් පාරක් 2015 2018 2021 අයිලන්ඩ් ෆස් තුන් පාරක් අපි නිර්මාණය කරා. අයිලන්ඩ් සෙකන්ඩ් දෙපාරක්. අයිලන්ඩ් තර්ඩ් දෙපාරක්. 4 ඉඳන් 10 දක්වා ගත්තොත් සියලුම ස්ථාන ටික අයිලන්ඩ් රැංක්ස්. අයිලන්ඩ් රැංක් එක ඩිස්ට්‍රික්ට් රැංක්ස් නෙවෙයි. කුරුණෑගල මහනුවරි ලංකාවේම රැංක්ස් ටික ඔය අරන් තියෙනවා. දිස්ත්‍රික්කේ පළවෙනිව 25ක්. මේ නගර 6-7ක ක්ලාස් කරලා නෙමෙයි. මේ නගර දෙකේ විතරක් පන්ති කරලා. දිස්ත්‍රික්කේ පළවෙනිව 25ක් අපි නිර්මාණය කරලා තියෙනවා මේ කාලය තුළ. ඒතර ඕගොල්ලෝ දැක්කොත් හැම අවුරුද්දකම දිස්ත්‍රික්කේ පළවෙනියගේ ඉඳන් 10 වෙනිය දක්වා ගත්තොත් ළමයි 25ක් 30ක් ඉන්නවා. අනිවාර්යයෙන්ම 1 සිට 10 දක්වා රැන්ක් ටික ගත්තොත් 10ක් 15ක් ඉන්නවමයි. ඔයගොල්ලෝ හොඳටම දන්නවා මම වශයෙන් ගත්තා. ඉතින් මේ එකක්වත් ඔයගොල්ලෝ දන්නවා මේ අපේ පන්තියට මුල ඉඳන් අවසානයේ දක්වා පොය. අවම වශයෙන් අවුරුද්දක් හරි ආපු දරුවෙක් තමයි. එහෙම නැති කිසි ප්‍රතිඵලයක් අපි ඇඩ්වර්ටයිස් කළා නෑ මේ වෙනකම්. දැන් ඔයගොල්ලෝ දකිනවා මේ ප්‍රතිඵල මහා විශාල ඒ ප්‍රමාණයන් රැන්ක්ස් ගොඩාක් මුළු ලංකාවටම ක්ලාස් කරලා සිස්ටම් එකක ලියාපදිංචි වෙලා එක දවසක් ඇවිල්ලා සෙමිනාර් එකක් බලලා ගියත් ඒ ප්‍රතිඵලෙ ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට හොඳට අපේ ප්‍රතිඵල විශ්ලේෂණාත්මකව විග්‍රහ කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ දකින්න දෙයට වඩා සමාජ මාධ්‍ය ඉදිරියේ ෆිසිකල් ක්ලාස් නගර දෙකක විතරක් කරන මම මේ ප්‍රතිඵල ප්‍රමාණය නිර්මාණය කරලා තියෙනවා. මේ අවුරුද්දේ ගත්තත් 1 සිට 10 දක්වා 14ක් ඉන්නවා. එක හැර 2 සිට සියලු ඉලක්කම් ටික ඉන්නවා. පළවෙනිකුත් අපේ පන්තියේ හිටියා කියලා හැමෝම දන්නවා. නමුත් මට ප්‍රතිඵලය ප්‍රකාශ කරපු නැති නිසා මම ඉතිකල් නැහැ කියලා හිතුවා ඒක අපේ ලිස්ට් ලයිස්ට් දාන්න. 2 සිට 10 වෙනකන් ටික ගත්තොත් ඒ ටික විතරක් ගත්තොත් 14 දිනක් කිසිම ඉලක්කමක්වත් අඩු නැතුව ඉන්නවා. ඒක ඔයගලන්ට පැහැදිලි ඇති ඒ විදිහට නිර්මාණය වෙන්න නගර දෙකක භෞතික පන්ති වලින් විතරක්. මොකද දිස්ත්‍රික්ක ගණනාවක එකතු කරලා නෙමෙයිනේ. භූමියේ පන්ති වලින් විතරක් පේපර් ක්ලාස් නොකර ලංකාව පුරා එක්සෑම් සෙන්ටර්ස් නොකර ගොඩනගපු පන්තියක්. මම හිතනවා ඔයගොල්ලන්ට මේ විස්තරේ ඇති ජෙනුයින් රිසල්ට්ස් කියන්නේ මොකක්ද කියන එක පන්තියක ප්‍රතිඵල ගහණය ඒ නගරයක භූමිය කරපු පන්තියේ ප්‍රතිඵල ගහණය ගැන අවබෝධයක් ලබා ගන්න කියලා මම හිතනවා. කොතනද ජෙනුයින් රිසල්ට්ස් ඇඩ්වර්ටයිස් වෙන්නේ කියන කාරණේ. හරි? අපි ගමු ඊට ටික ලියන්න.